Kan makan banser itu lah. Malah kali hidi. Body
Lihat penuh aku. Lihat සුබ සන්ධ්‍යා උදේටම මගේ දඩ සීල දනාම මුතුවලෙන් බලා ඉන්න ඇති මොකද වෙන්නේ කියලා. කල්පන පොලිස් ස්ථානයේ මගේ සංවිධානය කරලා අපට
නාට්‍යමය සංදර්ශනයක් තමයි ඔබ උන්වහන්සේලා රස විඳින්නේ. මම හිතන්නේ ඔක්කොමලා කුතුහලයෙන් බලාගෙන ඉන්න ඇති මොකද මේ වෙන්නේ කියලා. ඒක පොලිස් නිලධාරීන් ඒ වගේම අපේ නාට්‍ය කණ්ඩායමක් එකතු වෙලා තමයි මේ වැඩේ කරන්නේ. ඒකින්ද මේක තාත්වික රංගනයක් ඉදිරිපත් කර සියලු දෙනාටම ස්තුතියි. මම හිතන්නේ ඔබ තමුන්වහන්සේලා මේ අත්දැකේ මේ අද දින සිදු වෙලා තියෙන බට්ටාවේ ඕදුර සම්බන්ධව නාට්‍යමය දැනුමක්. ඒ වගේ දැනුවත් කිරීමක් තමයි අපි කරේ. ඉතින් මේකේ ඔබ තමුන්වහන්සේලා දූ දරුවන් ඒ වගේම සහෝදර සහෝදරියන් ඒ වගේ දේවල් මත්ද්‍රව්‍ය පාලනය කරලා මේ වගේ දේවල් තමයි තියෙන්නේ. ඉතින් අපි මේ සීල දෙනාම අපි මේ මත්ද්‍රව්‍ය උරුදුර ඉන්න කට්ටිය අපි අපේ බාරට ගන්නවා. ඒ වගේම ඒ කට්ටිය මත්ද්‍රව්‍ය වලට අගය වෙච්ච කට්ටිය අපි පුරුත්තාපට යනවා. ඉතින් අපි මේ මං හිතන්නේ ඉන්නේ මත්ද්‍රව්‍යයට බොහොම පැතියක් වෙලා ඉන්න කෙනෙක්. අපි දැන් අපේ අත්අඩංගුවට අරගෙන අපි යවනවා කන්දකාඩු මධ්‍යස්ථානට. අපි ඉතින් බලමු යා කියන්නේ මොනවද කියලා මේ මත්ද්‍රව්‍යයට අගය වෙන්නේ කොහොමද කියලා. මේක මගේ යාළුවෙක්ගේ කීමට මං ඉස්සරම ගහන්න මුරුදුනේ. මල හිතන්නේ නැති මේක ආතල් කියලා. මේක ආතල් නැන්නේ යකෝ. මගේ අමාරුවට මං ගහන්නේ. මගේ අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ ඔක්කොම නැති කරගත්තේ මම මේ ජනාවේ ඉන්නේ යකෝ. කුඩුවයි කියන්නේ ජනාව ගන්නෝ. අපි ජනාවේ ආතල් කියලා. මේක වේදනාවක් යකෝ. අපි දවගේ ලස්සන ජීවිතයක් අපට තිබ්බා. දරුවෝ දෙන්නේ කෙනෙක් ලස්සන ජීවත් වුණා. මම දැක්කම මම පුරුදු වෙලා. මගේ හැමදේම විනාශ කරලා තිබුණා. සාරා කැමති අපට කරන්නේ. මොනවද කියන්නේ? අතේක උත්තර වදලා කියන්න. මේක රාවණ පුරුදු වෙන්න බා. මේක වේදනාවක් යකෝ. මේක වේදනාවක්. සාරා කැමති දෙයක් ගන්නද? Finally. මයිදනේ නාටි කණ්ඩායමට ගහමුද අපුඩියක් හොද. හරි. හොඳ තාත්වික රාජ්‍යයක් කරා. මම හිතන්නේ අද ලංකාවේ ගම්පල පරිවරයෙන් එමයයි මේ මත්ද්‍රව්‍ය වලට අපේ වෙච්ච කට්ටිය හින්දා අපරාධ රැල්ල වැඩි වෙලා තියෙනවා. ඉතින් අපි ඒක තුරන් කරන්නේ ඔබ තමුන්නාන්සලාගේ ජීවිත දෙනාගේම උදව් බලාපොරොත්තු වෙනවා, තොරතුරු බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ගම්පල පොලිස් ස්ථානයේ මූලස්ථාන පොලිස් පරීක්ෂකතුමා ඇතුළු උපදේශ මත අපේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීතුමාගේ මේ මගපෑම යටතේ මේ නාට්‍ය සංදර්ශනය කරේ. අපේ පොලිස් නිලධාරීන් මේකට සම්බන්ධ වෙලා දිනවා. ඒකින්ද මගේ දැන් ඔක්කොම හිතන්නද මේක ඇත්තක් කියලා. නමුත් ඇත්තට තමයි මේක වෙන්නේ. ඉතින් ඒ වගේ ඔබ තමුන්නාන්සලාගේ දරුවන් රැක ගන්න ඒ කටයුතු කරන්න කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපේ නාට්‍ය කණ්ඩායමට බොහොම ස්තුතිවත් වෙනවා. නතවේ හිරගේ අවසාන රැ මාගේ පෞකාර මිතුරෝ නිසා නතවේ හිරගේ අවසාන රැ මා මිය යවි හිතෝරේ මා මිය යවි Jikale maapan salletගෙන ගිහින් අම්මා කීවා ආයේ කිරුක පෙන්නමින් Jikale maapan salletගෙන ගිහින් අම්මා කීවා ආයේ කිරුක පෙන්නමින් වැරදි දේ කෙරුවකින් කොහොම වෙනවමයි මගේ පුතා එහෙම නෑ හොඳ පුතෙක්ම වෙයි අම්මේ කතාවේ දැන්දනේ මාගේ පෞකාර මිතුරා නිසා ලතාවේ හිරගේ අවසාන රැ මා මිය යාවි හෙට පොරකී මා මිය යාවි හෙට පොරකී ස්තුති හැමෝටම ආදරේ